සියලු දෙනාටම සම්මා සම්බුසරණයි කියලා පළමු කටුර දේවතා අඩවියෙන් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ ගෙන එන්න බැරුණා. වැඩ රාජකාරී බහුල වූ නිසාවෙන්. ඉතින් අද වීඩියෝ එක ගෙන එන්නෙත් ටිකක් කාර්ය බහුල අත්වය වැඩිව පවතින වෙලාවක. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එකෙන් ගේන්නේ දරුවනේ තමන්ගේ වරම්මාලාවේ තියෙනා වූ හිර බන්ධනත් තමන්ගේ වරම්මාලාව ඉදිරියට බල කරගෙන යන ආකාරය තමයි වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න. ඉතින් පුතේ කිසිම දේවස්ථානයකට නොයා අපි එක්සිට් අපේ අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රොන්නැලි සෑපුදමීමට ගොස් තමන්ගේ ඒ තියෙනා වූ ශක්ති මාලාවන් තව තවත් වැඩි දියුණු කරගන්නේ කෙසේද? ඒ ශක්ති මාලාවන් හා තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාගේ තියෙනා වූ හිරබන්ධ නිදහස් කරගෙන මේ වැඩ පිළිවෙත් ටික හරියාකාරව කරගන්නේ කොහොමද කියනා වූ කාරණාව තමයි පුතේ අද වීඩියෝ එකෙන් කෙටියෙන් පැහැදිලි කරන්නේ. ඉතින් දරුවනේ මේ වීඩියෝ එකෙන් විතරක් නෙමෙයි මම කලින් වීඩියෝ තුලිනුත් කියලා තියෙනවා. තමන් ආගමර දහමට ලැබී වෙලා පන්තිල් පද පහ ආරක්ෂා කරලා එතකොට ඒ දෙමව්පියන්ට කීකරු වෙලා වැඩිහිටියන්ට ගරු කරලා ඒවත් පිළිවෙත් හා ඒ ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන දරුවන්ට තමයි මේ මං කියන්නා වූ ක්‍රමවේදය තුලින් දෙවියන්ගේ ආශිර්වාදයත් විශ්වයේ තියෙනා ආශිර්වාදයත් බුද්ධ ශක්තියේ බුදු දහමේ තියෙනා වූ ඒ තේජානුභාව ආශිර්වාදය ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් දරුවනේ මම මේ ටික පැහැදිලිව කියන්නම්. ඔයගොල්ලෝ මේ විදිහට රුවන්වැලි සෑපුදමට ගියස් නිසි ආකාර පිරිසිදුව ඒවත් පිළිවෙත් ටික කරන්න ඕනේ. තව කාරණාවක් තමයි පුතේ මුලින්ම තමන් අපි දේවල් කරන දරුවෙක් වෙන්න පුළුවන්, මස් මාංශ අනුභව කරන කට්ටිය ඉන්න පුළුවන්, මස් මාංශ අනුභව නොකරන කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේක මස් මාංශ අනුභව කරන කට්ටිය. පුතේ දේවාලයක් කරනවා කියන්නේ පුතේ අපි ඇතුළතින් හෝ බාහිරින් පිරිසිදු වීමක් වෙනවා. ඉතින් බාහිරින් පිරිසිදු වීමක් වුණායින් වැඩක් නැහැ. තමන් මස් මාංශ කාලා ඇතුළතෙන් අපිරිසිදු වෙනවා නම් තමන්ගේ ඇඟ සොහොන් බීමක් වගේ තියාගෙන පුතේ දේවස්ථානයකට අපේ දෙවියන් වන්දනා මන කරාට ඒ දෙවියන් ගොල්ලොන්ගෙන් නිසි පිහිටක් ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. මූලිකවම තමන් කරන්න ඕනේ දෙවි දේවතාවුන් වහන්සේලාත් එක්ක ගනුදෙනු කරනවා නම් පුතේ මස් මාංශයෙන් වැළකීලා ඒ තමන්ගේ ඇතුළාන්තයත් බාහිරත් පිරිසිදුව තියාගෙන සිත කය වචනේ සංවර කරගෙන ඒ හැමදේම නිසි ආකාරව කරගන්න ඕනේ පුතේ. එතකොට තමයි දෙවියන්ගේ පිටත් මේ විශ්වයේ තියෙන ආශිර්වාදයක් තමන්ට ලැබෙන්නේ. ඒක පළමුවෙනි කාරණාව වශයෙන් මම ඔයගොල්ලන්ට හැමෝටම අදත් මේ වීඩියෝ එකෙන් මතක් කරනවා. ඉතින් දෙවෙනි කාරණාව තමයි පුතේ ඔබ රුවන්වැලි සෑපුදමීමට ඔබේ වරම්මාලාව බල කරගන්න තමන්ගේ වරම්මාලාවේ තියෙන හිරබන්ධනයක් නිදහස් කරගන්න යනවා. මෙන්න මේ ටික අනිවාර්යෙන් අරගෙන යන්න. තමන් රන් තැඹිලි ගෙඩියක් අරගෙන යන්න ඕනේ පුතේ. ගහෙන් බිමට වැටෙන්නේ නැතිව කඩාගත් එකක්. ඉතින් ඒක කහදොරෙන් හොදලා තමන් යන්න කලින් දවසේ කඩාගෙන කහදොරෙන් හොදලා තමන් උස් ස්ථානයක තැම්පත් කරලා තියලා තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ පුතේ නිල් මල් වට්ටියයි සුදු මල් වට්ටියයි කහ මල් වට්ටියයි රතු මල් වට්ටියයි මල් වට්ටි හතර කඩාගෙන මල් වට්ටි හතරක් කඩා ගන්න ඕනේ පුතේ. ඊට අමතරව පිච්ච මල් වට්ටියක් තමන් අර සුදු මල් වට්ටියට පිච්ච මල් ගත්තත් කමන්නේ පුතේ. නැත්තම් වෙනම පිච්ච මල් වට්ටියක් ගත්තත් කමන්නේ. ඉතින් මේ විදිහට මල් වට්ටි ටිකත් අරගෙන තමන් එළඟි තෙල් පහන් එකයි අබ තෙල් පහනයි පෝ තෙල් පහනයි රන් තැඹිලි තෙල් හෝ තැඹිලි තෙල් පහනක් අනිවාර්යෙන් ගන්න ඕනේ. එතකොට ඔය ඔක්කොම තෙල් ටික ඒ කියන්නේ දැන් ඔය මම තෙල් වර්ග කීපයක් කිව්වේ. ඒ තෙල් වර්ග හතරම එකතු කරලා දාපු වෙනම පහනක් පත්තු කරන්න ඕනේ පුතේ. රුවන්වැලි සෑපුදමීමේ ඇතුළ පිටත තියෙන පහන් වැටිය. ඉතින් ඒ ස්ථානයේ පත්තු කරලා මූලිකව පත්තු කරලා සුවඳ දුම් පූජාවක් කරලා තමන්ට ඒ දෙවියන්ගේ ආශිර්වාදින් නිරන්තරයෙන් මේ විශ්වයේ තියෙන ආශිර්වාදින් ලැබේවා කියලා දැඩි අධිෂ්ඨානයකින් තමන් අර මල් වට්ටි ටිකත් අරගෙන රුවන්වැලි සෑපුදමීම ඇතුළට යන්න ඕනේ. ඒ ගිහිල්ලා පුතේ තමන් මූලිකව යන්නා වූ ප්‍රධාන දොරටුවට නිල් මල් වට්ටිය පූජා කරලා ඊළඟට හම්බෙන්නා වූ දොරටුවෙන් සුදු මල් වට්ටිය ඊළඟට ඔයගේ නිසි පිළිවෙලට අනිත් මල් වට්ටිය හතර පූජා කරලා තමන් වටයක් වට තුනක්
තමන්ගේ අර ගෙනාපු රන් තැඹිලි ගෙඩිය තියෙනවනේ ඒක ඇක්ස කපා ගන්න ඕනේ පුතේ. ඊට පස්සේ තමන්ගේ දෝතේ තියාගෙන සක්මන් කරන්න ඕනේ පුතේ වට 3ක්. ඉතිපිසෝ භගවා කියන්නා වූ බුදු ගුණ ගාථාව සජ්ජායනා කරමින් දැඩිව හයියෙන් කියන්න එපා පුතේ. තමන්ට ඇහෙන පරිදි තමන් දැඩි ශ්‍රද්ධාවකින් මේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් මේ විශ්වයේ තියෙනා වූ විශ්ව ශක්තියේ තියෙනා වූ ඒ ශක්තියට විශ්වාසයෙන් තමන් ඒ බුදුගුණ කිය තමන් 3 වටයක් ගිහිලා පුතේ පුළුවන් ස්ථානයකින් ඉඳගෙන තමන් පුංචි වෙලාවක් මෛත්‍රී භාවනාව කරන්න ඕනේ සියලු සත්වයන්ට. ඉතින් මෛත්‍රී භාවනා කරලා අතරතුර මූලික විෂ්ණු දේවතාවුන් වහන්සේ ඇතුළු සියලු දේව දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න ඕනේ පුතේ තමන්ට පුළුවන් ආකාරයට. ඊට පස්සේ තමන් ටික වෙලාවක් තමන්ගේ තියෙන වරම් මාලාව මොන වගේද? තමන්ගේ වරම් මාලාව තමන්ට ලැබුණේ මොන අරමුණක් ඉදිරියට ගෙනියන්නද? කියන්නේ තමන්ට මොන රාජකාරීද මේ වරමෙන් පැවරුනේ? ඒක මෙනෙහි කර කර තමන් පුතේ හිත තුලින් තමන් ඒකට අවධානය යොමු කරගෙන තමන් ටික වෙලාවක් විනාඩි 10ක් 15ක් හෝ උපරිම තමන්ට පුළුවන් නම් පැයක් වුණත් කමන්නේ භාවනාවන් වඩන්න. ඒ භාවනාව වඩනකොට පුතේ විෂ්ණු දෙවියන්ට ආරාධනා කරන්න තමන් හිතින් විෂ්ණු දෙවියනේ මගේ යම් කිසි හිරයක් දෝෂයක් වේද උතුම් වූ විෂ්ණු දෙවියන්ගේ ආනුභාවයෙන් සියලු දේව දේවතාවුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ තියෙනා හිර දෝෂයන් වැළකීලා මගේ ඥාති දේවතාවුන් වහන්සේලාටත් ශක්ති මාලාව වර්ධනය කරලා දීලා මගේ තියෙන වරන් ශක්තියත් මගේ ගමනාන්තය නිසි ආකාරයෙන් මග පාදන් දෙන්න කියලා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න ඕනේ පුතේ. ඊට පස්සේ විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරලා තමන් නිවසට එන්න ඕනේ. නිවසට ආවට පස්සේ තමන් ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිට පහම් මාලාවක් දල්වනවා නම් පුතේ නිවසේ දල්වන්න නැති උදවිය නම් වෙන ස්ථානයකට ගොස් ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිගේ දේවස්ථානයකට කෝවිලකට ගිහිල්ලා ඒ ස්ථානයේ පහන් පත්තු කරන්න ඕනේ දින 7ක් පුතේ පිච්ච මල් වට්ටි 7ක්. ඊට පස්සේ තමන් එළඟි තෙල් පහනක් හෝ අබ තෙල් පහනක් පත්තු කරනවා පිච්ච මල් වට්ටියක්. එතකොට සුවඳ දුම් පූජාවක්, මිලිඳ මී පැණි පූජාවක්, සඳුන් ගොටුවක් ඔය වගේ පූජා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා පුතේ කිසිම දෙයක් ඉල්ලන්න එපා. ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිගෙන් තමන්ගේ දැඩි භක්තියෙන් යුතුව ගම්බාර අපච්චිට පහම් මාලාව දින 7ක් පත්තු කරන්න ඕනේ පුතේ. මේ දින 7 පත්තු කරලා අවසාන දවසේ පුතේ පළතුරු පූජාවක් තමන්ට පුළුවන් ආකාර තියෙනවා නම් පළතුරු පූජාවක්, කැවිලි පූජාවක්, කිරිබත් පූජාවක් පුළුවන් නම් තියලා පුතේ අපච්චිට පින් අනුමෝදන් කරලා තමන් පින් අනුමෝදන් කරන්න ඕනේ. තමන් වර්ණේ සෑපුද මෙවට ගොස් ඒ හිරගත්තා වූ පින් කුසල ධර්මයක් උතුම් වූ මේ ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිට අනුමෝදන් කරලා එතනින් අපච්චියෙන් ඉල්ලන්න ඕනේ අපච්චි මගේ වරම් මාලාව යම් කිසි හිරයක් දෝෂයක් තියෙනවා නම් අපච්චිගේ තේජස් බල තේජස් ආනුභාවයෙන් දුරුවන් කරලා දෙන සේක්වා කියලා අනිවාර්යෙන් පුතේ ඔබට උදාරය නින්දෙදී යම් කිසි විවිධාකාර වූ හීන පේ නාගයන් පේවි නැත්තම් දේවස්ථාන පේවි කෝවිල් පේවි නැත්තම් තමන්ට පුළුවන් අර කෝවිල් වල සීනු හෙල්ලෙන්නේ පුතේ ඒ වගේ ශබ්ද ඇසේවි විවිධාකාර ශබ්ද ඇසේවි සීනෙන් බය වේවි වගේ දේවල් වේවි ඇඟපත ගැස්සේවි තමන්ගේ නලල්පට හිසරදේ කැක්කුමක් වේවි ඒ වගේ දේවල් එනවා පුතේ අනිවාර්යෙන් සත්‍යයි මේක අද්දුටුවයි සත්‍ය ක්‍රමයක්. ඉතින් මේ විශ්වයේ තියෙන ওই ශක්තියත් ගම්බාර සිද්ධ සූණෙන් අපච්චිගේ පිහිටත් ආශිර්වාදයක් තමයි පුතේ. සියලු දේවතාවුන් වහන්සේලාගේ පිහිටත් ආශිර්වාදයක් තමයි මේකට ලැබෙන්නේ. ඉතින් තමන්ගේ අපල උපද්‍රව තියෙනවා නම් අරුවන්නේ සෑපුද මේ අපි කරපු මල් පූජාවෙන් ඒ දේවල් පොඩ්ඩක් පාලනය වෙනවා පුතේ. ඉතින් ඒ දේවලුත් එක දේවතාවුන් වහන්සේලාට තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට තමන්ගේ ශරීරයට තමන්ට කිට්ටු වීමේ හැකියාවක් වෙනවා. එතකොට තමයි අර වගේ තමන්ගේ ශරීරයට තියෙනා වූ ශරීරයට දැනෙනා වූ වෙනස්කම් දැනෙන්නේ. ඉතින් මේ විදිහට කරලා පුතේ තමන් දිනපතා පන්සිල් සමාදන් වෙලා
ගම්බාර සිදුසුනේ අපච්චි ඇතුළු දෙවි දේවතාවුන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්න. කඩවර අපච්චිට පුළුවන් නම් යම් කිසි දේවස්ථානයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට දේවාලයක් තියෙනවා නම් පහන් පැලක් තියෙනවා නම් කිරිබත් ගොටුවක් පුතේ කිරි ගොටුවක් පූජා කරන්න. ඒ පිනෙන් තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට බල ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලන්න පුතේ. කිසිම දිනක තමන්ගේ හිර තියෙනවා නම් වරම් මාලාවේ හිරයක් තියෙනවා නම් ඒ හිර බන්ධනෙත් නිදහස් වෙනවා පුතේ. තමන් කරගත්තා වූ පින්පෙත් රොන්ලි සෑපුද බිමේදී තමන්ගේ වරම් ඥාතිත් බල වෙනවා. තමන්ට යන්න පුළුවන් හැකි නම් මාසකට දෙපාරක් තුන් පාරක් වෙන්න පුළුවන්. තමන්ට යන්න පුළුවන් ප්‍රමාණයක් පුතේ රුවන්වැලි සෑයට ගිහිල්ලා මම ඔය කියපු ආකාර පිරිත් ටිකක් තමන්ගේ අර පිරිත් සජ්ජායනාවක් කරලා එතකොට බුද්ධ වන්දනා බෝධි පූජාවක් වගේ දේවල් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා මම ඔය කියපුවත් පිළිවෙත් ටිකත් කරගෙන පුතේ ඒවත් පිළිවෙත් ටික කරගන්න. එතකොට තමන්ට නිසි ජය ලැබෙනවා අනිවාර්යයි සත්‍යයි අද්දුටු ක්‍රමයක්. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.